මම නම් දන්නේ නැහැ නෝන. මුදලාලි මෙතන දැන් ටිකකට කලින් ඇක්සිඩන්ට් එකක් වුණා. නෑ නෝන. දැන් කවුරුනේ කාර් එක දිහා පුන්නේ නැද්ද? නෑ නෝන. අම්මේ අම්මේ මට කවුද කෝල් කරන්නේ අම්මා ඇක්සිඩන්ට් වුණා කියලා මම? ඔව් මට කිව්වේ මම ඇක්සිඩන්ට් වුණා කියලා. මං ඇක්සිඩන්ට් වුණා කියලා අම්මේ මට නම් පේන්නේ කවුරු හරි අපිත් එක්ක ලොකු විහිළුවක් කරනවා විහිළුව? මෙහෙමත් වෙලා තියෙනවද? තව පොඩ්ඩක් මට මොනවා වෙන්නේ? හරි හරි ඕකෙච්චර ගණන් ගන්න දෙයක් නෙමෙයි අම්මේ යන්කෝ ගෙදර යන්න මම මරලා අම්මා පරිස්සමෙන් ගෙදර යන්න මගේ චුට්ටි වෙලා තියෙනවා මම ඒක කරගත්ත ගමන් ගෙදර එනවා ඈ මම ටක් ගාලා එනවා ඒ වුණාට පුතේ මෙතන මොකක් හරි දෙයක් තියෙනවා. ඉතින් කවුද කරේ කියලා අපි හොයාගන්න ඕනේ. අපි බලමුකෝ අම්මේ අම්මා දැන් යන්න පරිස්සමෙන් යන්න ඈ අයියේ යන්න පුතේ පරිස්සමෙන් එන්න. මම ටක් ගාලා එනවා අම්මේ මොකද මේ? මාසිදු මගේ සිරිත් පුතා ඉවරයි මාසිදු. ඇයි සිරිත් මොකද වෙලා තියෙන්නේ? මාසිදු මගේ සිරිත් පුතාව කවුද එලා කාර් එකකින් හප්පලා ගිහිල්ලා. තාම ICU එකේ ඉන්නේ දු. ඩොක්ටර්ස්ලා කියනවා ජීවිතේ ෂුවර් නැහැ. ඔය දන්නව නේද දු? එයා කාටත් වරද්දක් කරන කෙනෙක් නෙමෙයි. එයාට කවුරුත් තරහකාරයෝ හිටියෙත් නැහැ. කවුද දු මගේ පුතාට මේ අපරාධ කළේ? කවුද?
මම ඔයාලට මොනවත් කරන්නේ නැහැ. ඔයාලට මොනවත් කරන්නේ නැහැ. හැබැයි ඔයා මං කියන දේ ඇහුවේ නැත්තම් මගේ අතින් සිනිත් මොනවා හරි වෙයි. එහෙනම් තාත්තා මේකත් හොඳට මතක තියාගන්න. නිකන් හරි සිනෙච්ච මොන හරි දෙයක් වෙලා තිබුණොත් අන්න ඒකට වග කියන්න ඕනේ තාත්තා. අන්න එදාට තාත්තට විරුද්ධව සාක්ෂි දෙන්නේ මේ මම තාත්තගෙම දුව. මන් දන්නවා අංකල්. මන් දන්නවා මේක කවුද කළේ කියලා. කවුද දු? මම අංකල්ට පස්සේ කියන්න. ඊට කලින් අපි සිනත බලමු. අංකල් පොඩ්ඩක් ඉන්න. මට අකල් ඇස් වෙලා ඉන්න.